මේ පනත් කෙටුම්පත තවම තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේ සම්මත නොවු පනත් කෙටුම්පත පිළිබඳව අපිට පේනවා යම් යම් කණ්ඩායම් විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරු වැරදි සාගත ප්‍රවෘත්ති මවනවා. ඔවුන්ට අවබෝධයක් තිබෙනවා මෙවැනි කෙටුම්පතක් සම්මත වෙන්නේ කොයි අවස්ථාවේද කියලා. ඒ වගේම කාර්ක සභා අවස්ථාවේදී මේකට ඕන සංශෝධන ගේන්න පුළුවන් කියලා අවබෝධයකුත් තිබෙනවා. එහෙම අවබෝධයක් තිබියදීත් වැරදි විකෘති අර්ථ නිරූපණ ලබා දෙමින් සමාජය තුළ යම් අවිශ්වාසයක් කැළඹීමක් හදන්න විපක්ෂ මන්ත්‍රීවරු උත්සාහ කරන බව පේනවා. ඉතින් අපි කියන්නේ තවම පනත් කෙටුම්පත දෙවන වර කියවීමවත් සම්මත වෙලා නැහැ. කාරක සභා අවස්ථාවක් තවම අපි දින නියම කළත් නැහැ. ඒකට කාලයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මේ දන්නේ සංග්‍රහයේ මේ සංශෝධන ක්‍රියාත්මක කරන්න නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ යම් සංශෝධන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගේන්නට ඕන. ඒසත් තව කාලයක් ගත වෙනවා. මම කරුණා කරලා කියන්නේ කිසිම ගුරුවරයෙක් හෝ දෙමව්පියෙක් හෝ මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්න ඕනේ දරුවෙකුගේ පාසල් දරුවෙකුගේ නීති විරෝධී හෝ විනය විරෝධී ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමේ අයිතියක් ඒ දෙමව්පියන්ට ගුරුවරුන්ට තිබෙනවා. ඒක අදත් පාසල් වල ක්‍රියාත්මක වෙමින් පවතින එකක්. ඒ වගේ මේ පනත මොකක් අසම්මත නැති බියදී පවා සමහර අය මේ ගැන අනියත බියක් හදන්න උත්සාහ කරන බව පේනවා. ඒසෙන් අපි කරුණා කරලා කියන්නේ අපි ආණ්ඩුවේ හැටියට මේ කාරක සභා අවස්ථාව වෙන සංශෝධන පිළිබඳ සාකච්ඡා කරන්න සූදානම්. මේ වගේම තවත් සමාජයෙන් අදහස් පිළිබඳ සැලකිලිමත් වෙනවා. මේක කවුරුත් අවසාන පනත කියලා ගන්න ඕන කමක් නැහැ. ඒ වගේම මේ එල්ලෙන්න වැලේ වැල් නැතු වෙන විපක්ෂයේ බොරු බීතිකාවට අහු වෙන්න ඕන කමකුත් නැහැ. අපි සමාජයේ මතයට අහුම්කම් දෙමින් කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධනත් අවශ්‍ය නම් සිදු කරමින් රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑම නීති අනපනත් සම්මත කරගන්න මේ රජය සූදානම්. නිසා කවුරුත් මම හිතන්නේ ඒ ගැන කලබල යුතු නැහැ කියලා. විශේෂයෙන්ම මම දැක්කා අපේ මහානායක හාමුදුරුවෝ වහන්සේලාත් යම් ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේලාගේ අදහසට රජය බොහෝම සාවධානව අහුම්කම් දෙනවා. උන්වහන්සේලා පෙන්වා දෙන කරුණු පිළිබඳව අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙනවා. ඉතින් මම කියන්නේ උන්වහන්සේලා මේක දකින්න කෝණයට වඩා මේ විපක්ෂ මන්ත්‍රීවරු මේක දේශපාලන ගුණ්ඩුවක් බවට පත් කරගෙන ජනතාව කලඹවන්න හදනවා. රජය අනිවාර්ය වශයෙන්ම ඕනෑම මේ කාර්ය සභා අවස්ථාවේ සංශෝධනයකට සූදානම් කියන එක කියන්න කැමතියි. රතුවිර ජාතික පුවත්පත් කලාවේ ස්පන්දනය